සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. අපි අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයා හික්කඩුව බීච් එක පැත්තේ ට්‍රැවල් කරන්න බලාගෙන ඉන්නවා නම් ඔයා බලන්න ඕන වීඩියෝ එකක්. අද වීඩියෝ එක තමයි හික්කඩුවේ ගිහිල්ලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාලින් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. අංක 5 සිනමන් සිටි. මේ හොටෙල් එක තියෙන්නේ හික්කඩුව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා කුරුඳුවත්ත පාරේ මීටර් 300ක් යනකොට මෙතැන් අතර වෙන ඔයාට ෆ්‍රී Wi-Fi, TV එකක්, රෙස්ටෝරන්ට් එකක් සහ ලස්සන ගාඩන් එකක් බලා ගන්නත් පුළුවන්. මෙතන ඉඳලා සීනිගම දේවාලයට කිලෝමීටර් 2ක දුරකුත් හික්කඩුව බීච් එකට කිලෝමීටරයකුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට බුක් කරනවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 3400යි. අංක 4 කුයිට් රෙස්ට් විලා. ඔයා මේ ප්ලේස් එකට හික්කඩුව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා එනවා නම් කහටගහවත්ත පාරේ කිලෝමීටර් 2ක් විතර තියෙනවා. ෆ්‍රී Wi-Fi, ගාඩන් එකක් වගේම ප්‍රයිවට් කිචන් එකක් මෙතනදී ඔයාට බලා ගන්න පුළුවන්. හික්කඩුව බීච් එකට කිලෝමීටර් 1.5කුත් සීනිගම දේවාලයට යනවා නම් කිලෝමීටර් 4කුත් තියෙනවා. මේ හොටෙල් එකේ දෙන්නෙකුට මුදල වෙන්නේ රුපියල් 4400යි. අංක 3 විවාලා විඩා. හික්කඩුව නගරයේ ඉඳලා ගාල්ල පැත්තට කිලෝමීටර් 4ක් විතර එනකොට ඔයාට මෙතනට ළඟා වෙන්න පුළුවන්. ෆ්‍රී Wi-Fi, balcony view එකක් වගේම ඔයාට අවශ්‍ය කෑම ගන්න රෙස්ටෝරන්ට් එකකුත් මෙතනදී බලා ගන්න පුළුවන්. මේ හොටෙල් එක තියෙන්නේ නාරිගම බීච් ඒරියා එකේ. හික්කඩුව බීච් එකට යනවා නම් කිලෝමීටර් 4ක් විතර තියෙනවා. ඉතින් ඔයා මේ හොටෙල් එක ගන්නවා නම් එක නයිට් එකකට දෙන්නෙකුටම වෙන්නේ රුපියල් 5400යි. අංක 2 ට්‍රන්කොයිල්. හික්කඩුව බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා අමරසේන මාවතේ මීටර් 300ක් යනකොට මෙතනට එන්න පුළුවන්. ෆ්‍රී Wi-Fi, TV එකක්, රෙස්ටෝරන්ට් එකක් වගේම ලස්සන ගාඩන් එකකුත් මෙතනදී බලා ගන්න පුළුවන්. සීනිගම දේවාලයට කිලෝමීටර් 2.5කුත් හික්කඩුව බීච් එකට මීටර් 400කුත් තියෙනවා. ඉතින් මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට ගන්නවා නම් එක නයිට් එකකට මුදල රුපියල් 5900යි. අංක 1 විලා ගුරු හික්කඩුව. හික්කඩුව බස් ස්ටේෂන් එකේ ඉඳලා ගාල්ල පැත්තට මීටර් 800ක් යනකොට මෙතනට එන්න පුළුවන්. මෙතන අතර වෙන ඔයාට ෆ්‍රී Wi-Fi, ගාඩන් එකක් වගේම අවශ්‍ය කෑම ගන්න රෙස්ටෝරන්ට් එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඉඳලා හික්කඩුව බීච් එකට මීටර් 400කුත් සීනිගම දේවාලයට කිලෝමීටර් 3ක දුරකුත් තියෙනවා. මේ හොටෙල් එක ඔයා දෙන්නෙකුට ගන්නවා නම් එක නයිට් එකකට වෙන්නේ රුපියල් 5900යි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාට හික්කඩුවේ ගිහිලා නවතින්න පුළුවන් මිල අඩුම හොටෙල් 5ක් ගැන අපි අරගෙන ආවා. අපි මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මේ හොටෙල් ගැන ඊටාම කෙටි විස්තරයක්. මේ වගේ තියෙන සියලුම පහසුකම් සහිතව සම්පූර්ණ විස්තර ඔයාලට අවශ්‍ය නම් වීඩියෝ එකේ තියෙන දුරකථන අංක හරහා ගන්න පුළුවන්. එහෙනම් අදට මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. මේ වගේ ලංකාවේ තියෙන මිල අඩුම සහ හොඳම හොටෙල් ගැන වීඩියෝ එකක් අරගෙන ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.